මුලින්ම කරන්නේ හොඳට එන්ජින් එක මේ දෙකේ හයි ප්‍රෙෂර් එකකින් පිරිසිදු කරගන්න. ඊළඟ පිරිසිදු කරගත්ත එන්ජින් එකට මේ වගේ බෙයාරින් පළු සවි කිරීමක් කරනු ලබනවා. පස්සේ ක්‍රෑන්ක් එක හොඳට මේ විදිහට හොදලා ලාම්පු තෙල් වගේ දෙයක් දාලා හොඳට පිරිසිදු කරගන්න ඕන ක්‍රෑන්ක් එක. ඊට පස්සේ ක්‍රෑන්ක් එක බ්ලොක් එකට හයි කරලා ට්‍රස් බෙයාරින් පළු මේ විදිහට පැත්තට සවි කරගන්න. කියන්නේ බෙයාරින් එකේ යට කොටස. බෙයාරින් හයි කරගත්තට පස්සේ මේ විදිහට ඔයිල් ටිකක් එහෙම දාලා හරියට ක්‍රියාත්මක වෙනවද කියලා චෙක් කරලා බලන්න. දැන් හොඳට ක්‍රෑන්ක් ෂාෆ්ට් එක බෙයාරින් හයි කරුණාට පස්සේ ටෝක් රින්ච් එකක් ආධාරයෙන් මේ විදිහට හොඳට තද කරගන්න ඕන නිවැරදි ටෝක් එකට. හරිද? මෙයා බැලුම් නැහැ කියලා හොඳට දරගලු එලවන්න. ගාලා ගන්න. ඊට පස්සේ මේ විදිහට පිස්ටන් එකින් එක සවි කර ගන්න ඕන. ඒක ක්‍රමානුකූලව ආධාරකයක් පාවිච්චි කරලා පිස්ටන් අතර මේ විදිහට ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට සම්බන්ධ කර ගන්න ඕන අදාළ රොඩ් වලට. ඊට පස්සේ රොඩ් එකේ පිටිපස්සේ කොටස මේ විදිහට සම්බන්ධ කරලා පිස්ටන් වැඩ කරන ආකාරය පරීක්ෂා කරලා බලන්න පුළුවන් අතින් ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කරකවලා. දැන් මෙතෙන්දී ඔයිල් පම්ප් එක ඒ පැත්ත හයි කරන විදිහ තමයි පෙන්වන්න කරන්නේ. මේක එන ටික දාගෙන ඒක තද කර ගන්නවා. දැන් සම්ප් එකේ කොටස සවි කිරීම සඳහා ඊට පෙර හොඳින් මුහුණතේ සිලාස්ටික් ගාලා මේ ආකාරයට සම්ප් එක තද කරලා ඇන දා ගන්නවා. දැන් ඔබ දකින්නේ මේ ෆ්ලයි වීල් එක සම්බන්ධ කරගන්නේ. මේ කෑන ටික දාලා ෆ්ලයි වීල් එක මේ විදිහට හයි කර ගන්නවා. ඒකත් නිවැරදි ටෝක් එකට ටෝක් රින්ච් එකක් පාවිච්චි කරලා තද කරනවා. මේ දකින්නේ ක්ලච් ප්ලේට් එක. ක්ලච් ප්ලේට් එක අවශ්‍ය කොටස සම්බන්ධ කරන විදිය. උදාහරණයක් ගන්න බැහැනේ. අපිටයි ගලවන්න බෑ. මෙතනදී ඔක්සිජන් සෙන්සර් එක ක්ලීන් කිරීමක් සිදු කරනවා සයිලන්සරේ මැනිෆෝල්ඩ් කොටස ගලවලා. මේ ගෑස්කට් එක සවි කරලා ඊට උඩින් හෙඩ් එක සම්බන්ධ කිරීම තමයි දැන් මෙතනදී සිද්ධ කරන්නේ.
දැන් හෙඩ් එක සම්බන්ධ කරා. අදාළ යන කොටස් මේ විදිහට අදාළ ටෝක් රින්ච් එකක් අදාළ විදිහට තද කරගන්න ඕන මේ විදිහට. ටයිමින් බෙල්ට් එක සවි කරගන්න ආකාරය තමයි දැන් මේ ඔබ දකින්නේ. එන්ජින් එකේ හෙඩ් කවර් පැකින් එක දැන් මේ වෙලාවේ දැන් හෙඩ් එකේ කවර් සම්බන්ධ කිරීමක් සිද්ධ කරා. ඒ වගේම එන්ජින් ඔයිල් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා කූලන්ට් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා එන්ජිම පණ ගැන්වීම තමයි දැන් සිදු කරනු ලබන්නේ. ගස් ටිකක් දාලා හදලා තියෙන ස්ටාර්ට් මොටරේ වදින හැටි පේනවා.